බුලත් කොහොපිටිය කෑගලු දිසාවේ සොඳුරුතම නිවහනයි යන්න දැක්ම කරගත් බුලත් කොහොපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු සියලු නිලධාරීන් දැක්ම සපුරා ගැනීම සඳහා කණ්ඩායමක් ලෙස එකවන්ව කටයුතු කරයි. එසේම කොට්ටාශයේ ජනතාව වෙත වඩා පහසු කාර්යක්ෂම සේවාවක් ලබා දීම උදෙසා දිස්ත්‍රික් ලේකම්තුමාගේ නායකත්වයේ මෙන්ම කොට්ටාශයේ අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන, රාජ්‍ය බැංකු, ආගමික ස්ථාන, රාජ්‍ය නොවන ආයතන, ව්‍යාපාරික ප්‍රජාව හා ප්‍රජා සංවිධාන ඇතුළු සියලුම අංශවල දායකත්වය ලබා ගැනීම තුළින් ඔවුන් සමග යහපත් සබඳතාවයක් පවත්වා ගැනීමටත් අපට හැකිවීම සුවිශාල ජයග්‍රහණයක් බව සඳහන් කළ යුතුයි. සියලු නිලධාරීන්ට විධිමත්ව රාජකාරී පවරමින් නිලධාරීන්ගේ දැනුම හැකියාව අවබෝධ කරගෙන ඔවුන්ට අවස්ථාවන් ලබා දෙමින් තත්ත්ව පාලන කව ක්‍රියාත්මක කරමින් ආයතනය තුළ ඵලදායී සංස්කෘතියක් ගොඩනැගීම අපගේ දැක්ම සපුරා ගැනීමේදී ඉමහත් පිටුවහලක් වී ඇති බව අපගේ විශ්වාසයයි. ආයතනයේ දෙවන පෙළ නායකත්වයේ ගොඩනගමින් වගකීම් විමධ්‍යගත කිරීම තුළින්ද කොට්ටාශ දින රැස්වීම්, ත්‍රෛමාසික ප්‍රගති සමාලෝචන රැස්වීම්, කාර්ය මණ්ඩල රැස්වීම්, අංශ ප්‍රධාන රැස්වීම්, මෙහෙයුම් කමිටු රැස්වීම්, මාණ්ඩලික නිලධාරී රැස්වීම් නිසි කලට පවත්වමින්ද සිදු කෙරෙන කාර්යභාරයද මෙහිලා සඳහන් කළ යුතුමය. යහපත් ආයතනික සංස්කෘතියක් ගොඩනැගීමේදී සේවක දුක්ගැනවිලි සම්බන්ධව කටයුතු කිරීමට විධිමත් යාන්ත්‍රණයක් පැවතීමද සුවිශේෂී වේ. විනිවිද භාවය, වගවීම, සාධාරණත්වය සහ සහභාගීත්වය සඳහා තොරතුරු පනත ක්‍රියාත්මක කිරීම, විගණන විමසුම් වලට නිසි පරිදි පිළිතුරු සැපයීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය, සේවාලාභීන්ගේ අදහස්, යෝජනා හා චෝදනා ලබා ගැනීම හා ඒවාට ප්‍රතිචාර දැක්වීම, අල්ලස දූෂණය පිටු දැකීමට ක්‍රියාමාර්ග ගෙන තිබීමද සුවිශේෂී වේ. සමාජීය යහපැවැත්ම උදෙසා ප්‍රජාව ඉලක්ක කර ගැනීමද සඳහන් කළ යුතුයි. වැඩිහිටි අවුරුදු උත්සවය, විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ අවුරුදු උත්සවය, භක්තිගීත වැඩසටහන්, දන්සැල්, වැඩිහිටි බලමණ්ඩල විනෝද චාරිකා, මත් නිවාරණ වීදි නාට්‍ය, මාපිය දූදරු කැපකරු වැඩසටහන ක්‍රියාත්මක කිරීම, වැඩිහිටි ගීතරු තේරීම, ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය, ආයුර්වේද වෛද්‍ය සායන, සංස්කෘතික වැඩසටහන්, කාන්තා සමිති නිෂ්පාදන අලෙවි පොළ පැවැත්වීම වැනි විශාල වැඩසටහන් ප්‍රමාණයක් ඉටු කිරීමට හැකිවීම අප ලද විශාල ජයග්‍රහණයක්. බුලත් කොහොපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය යනු නිරන්තරයෙන් ස්වභාවික ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන කොට්ටාශයක් බව සිහිපත් කරමු. එවැනි අවස්ථාවක ක්‍රියාත්මක වීම සඳහා කොට්ටාශයේ සියලු ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ප්‍රාදේශීය ආපදා කමිටු සූදානම් කර විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නංවා ඇත. එපමණක් නොව කාර්යාලයේ සියලු නිලධාරීන් එකවන්ව එවන් අවස්ථාවල දායකත්වය දැක්වීමට ඉදිරිපත් වීම අප ලැබූ මහත් භාග්‍යයකි. සේවාලාභීන්ගේ පහසුව උදෙසා වඩාත් ඵලදායී රාජ්‍ය සේවයක් ඔවුන් අභිමුවට රැගෙන යමින් සියලු ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි ජනසහන ජංගම සේවය ක්‍රියාත්මක කිරීමට අපට හැකිවිය. එමගින් ඔවුන්ගේ ගැටලු රාශියක් ඔවුන් වෙතටම ගොස් විසඳා දීමට හැකිවීම අප ලද සුවිශේෂී ජයග්‍රහණයකි. මීට අමතරව කාර්යාලීය වෙබ් අඩවිය යාවත්කාලින කිරීම, නිල මුහුණු පොත හරහා තොරතුරු sannivedanaya කිරීම, වසම් මට්ටමින් WhatsApp සමූහ, QR ක්‍රමවේද, භාෂා පහසුව ඇතුළු පහසුකම් රාශියක් සපයා දීමට අපට හැකිව තිබේ. මානව සම්පත සංවර්ධනය කිරීමට
ඔවුන්ට නිසි පුහුණුව ලබා දීම සඳහා එක් නිලධාරීන්ට අවශ්‍ය පුහුණු හඳුනා ගැනීමෙන් පසු පුහුණු සැලැස්ම සකස් කෙරේ. කාර්ය මණ්ඩල සුබසාධනය මෙන්ම යහපත් සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා වෛද්‍ය සායන, ධර්මදේශනා, ක්‍රීඩා සති, ක්‍රීඩා උත්සව, ආයුර්වේද සායන, පුස්තකාලය, වාර්ෂික විනෝද චාරිකා, චිත්‍රපට ප්‍රදර්ශනය, ලේදන් දීමේ කඳවුරු, රසවින්දන වැඩසටහන් පැවැත්වීම වැනි කටයුතු රාශියක් ක්‍රියාත්මක වේ. සුබසාධනයෙන් ඔබ්බට ගොස් නිලධාරීන් ඇගීමද නිරන්තරයෙන් සිදු වූ අතර ඒ සඳහා ප්‍රශංසා සහතික ලබා දීම, විශේෂ පුහුණු අවස්ථා ලබා දීම, හොඳම අංශය තේරීම, වාචකව කරනු ලබන ඇගීම්ද මෙහිලා දැක්විය හැකිය. මේ සියලු ධනාත්මක පැතිකඩයන් විද්‍යමාන වන අවස්ථා කිහිපයක්ද එනම් අප මෙතෙක් ආගමනේ 2024-25 වර්ෂවල ලබාගත් ජයග්‍රහණයන්ය. ස්වාභිමානී දිස්ත්‍රික් මට්ටමේ හොඳම ස්වශක්ති සංවිධානය තේරීමේ තරගයෙන් බුලත් කොහුපිටිය ප්‍රතිභා ස්වශක්ති සංවිධානය දෙවන ස්ථානය, හොඳම ස්වශක්ති සමාජිකයා තේරීමේ තරගයෙන් දෙවන ස්ථානය, CBR වැඩසටහනේ නිවෙස් මට්ටමේ සාර්ථක සමාජගත සමාජිකයා තේරීමේ තරගයේ දිස්ත්‍රික් දෙවන ස්ථානය, 2025 ආබාධ සහිත වූවන්ගේ ජාතික ආධුනික දිස්ත්‍රික් ක්‍රීඩා තරඟාවලියේ අනුශූරතාවය, 2025 පළාත් වැඩිහිටි ගීතරුව තේරීමේ තරගයේ ප්‍රථම ස්ථානය, 2025 දිස්ත්‍රික් සාර්ථකම ව්‍යවසායකයා තේරීමේ තරගයේ දෙවන ස්ථානය, 2024 ආබාධ සහිත තැනැත්තන්ගේ ස්වශක්ති සංවිධාන හා ක්‍රියාකාරකයින් ඇගීමේ ජාතික සම්මාන උළෙලේදී අප කාර්යාලයේ සමාජ සේවා නිලධාරී කේ අරුණශාන්ති මහත්මිය ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානයේ සම්මානය, 2025 රාජ්‍යාංශයේ ක්‍රියාවලි වැඩිදියුණු කිරීමේ ජාතික වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයේ හොඳම ක්‍රියාවලීන් 3 අතරට පත්වීම, මේ සියලු කැපකිරීම් උත්සාහයන් ජයග්‍රහණයන් බුලත් කොහුපිටිය ජනතාවට කෑගලු දිසාවේ සොඳුරුතම නිවහනක් උරුම කර දීම සඳහායි.